මට පොඩි උදව්වක් කරන්න බැරි. මට මේ බාරයක් තියෙනවා. හඳුන් කුරු පෙට්ටියක් නිකන් දෙන්න බැරිද පූජා කරන්න? හා? දෙන්නකෝ බලන්න. තව එකක් දෙන්න බැරි. දෙන්න නම් බැරි කවන්නේ මහත්තයෝ ජබ්ද පාඩුයි අපි කොමිස් එකට අරන්නේ විකුණන්නේ. තව එකක් දෙන්න බැරිද? මම ඉතින් දෙන්න මේකට කවන්නේ. ගොඩක් හොඳයි. අම්මට වයස කීයද? 63ක්. ඔයාට නම් මේක අම්මගේ එකයි. සතුටුද ඔයාට? ඇත්තට ඔයා මට උදව් කරා. මෙහෙම උදව් කරන්නේ නැහැ ගොඩක් අය. දැන් ඔයා ගොඩක් ලොකු ප්‍රශ්නයක් හිටියා නේද? මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? මට තව උදව්වක් කරන්න පුළුවන්. අවංකව කතා කරමු. මගේ ජීත් කඩා වැටලා මාත්‍ය තියෙන මම හරි අසරණයි ගම්බතුලට. ගේ ඔක්කොම කඩා වැටුණා. කඩා වැටිලා. ඔව්. මට පාද හදලා දීපෙන්න තමයි මම අම්මා තාත්තා නැති දරුවෝ දෙන්නේ හදනවා. අම්මා තාත්තා නේද? අපි ණයයි බොරු කියන්න ඕනේ. ඔව් හරි ප්‍රශ්නේ කියන්නකෝ. අපි ණයයි. අපි ණයට අරන් තමයි හැමදේම කරන්නේ මේ වගේ අපිට ලාභයක් නෑ මාත්‍ය. ඉතින් ණයට අරන් අපිට ඒව දී ගන්න බැරි වුණා. ඒ හැදී එස්සලා තියෙන්නේ. ඉංගේ හදාගන්න වත් කමන්නේ නැහැ. උඩ දුකින් නේද ඉන්නේ? මාත්‍ය ඒව ගැන තමයි කල්පනා කර කර ඉන්නේ. ඇයි අඬන්නේ? දැන් ඉතින් ඒව මතක් කරලා අපි මෙහෙම හිටියේ නෑ මාත්‍ය හොඳට හිටියා. ඉන්ද්‍රක සාන්තත් මේ සත්‍ය උදාහරණ පොත කියලා අපි බදාන්නේ. අඬන්න එපා මම ඔයාලට තව පොඩි මොකක් කරු උදව්වක් කරන්න. මේ එතකොට ඔයා දවල්ට කාලා දෙන්නේ? ඔව්. කාලා දෙන්නේ. බත් එකක් සම්පෙලා. මේක තියාගන්න. එස්පී දැල්වලට වැඩි වැඩි ලැබෙනවා මාත්‍ය. ඕන වෙලාවක ඇවිල්ලා ගේ බලන්න පුළුවන්. අම්මට දැන් වයස කීයද? මට 63ක් වෙනවා. 63ක් වෙනවා. මම දැක්කා ඔයාගේ ලොකු ප්‍රශ්නකින් උදව්වක් කරන්න හිතුණා. ඇත්තටම ඔයා ලස්සන අම්මා කෙනෙක්. ඕන වෙලාවක ඇවිල්ලා ඇත්තලා ඊට පන්දල්ලත් හරියගේ එකක දිගුවත් ඕන කෙනෙක් වෙන්න නම් මාත්‍ය. ඒකෝන මාත්‍යලාට තේරෙයි ඉන්නවා දරුවන්ට රස්සාවක් නැහැ. ඔයාගේ ව්‍යාපාරයක් කරන් ඔයා ජීවත් වෙනවා. ඒකනේ වටින්නේ. ඔයා දැන් සතුටින් දැම්මේ? ඔව් මම දැන් හරි සතුටුයි. මට මේ වගේ උදව්වක් කිසි කෙනෙක් කරලා නැහැ මට. හරි සතුටුයි. ෆෝන් නම්බරයක් තියෙනවද? ෆෝන් එකක් තියෙනවා මාත්‍ය. මට කෝල් ගන්න අරේ මේ තේරෙන්නේ නැහැ. හරි. මේ කෝල් ගත්තොත් තමයි. හරි. මේ අම්මගේ නම්බර් එක දාන්නම් අපි අනිවාර්යයෙන් මේ අම්මට උදව්වක් කරන්න. ගෙදර කඩා වැටලා තියෙන්නේ. අහිංසක අම්ම කෙනෙක්. තින් සිද්ධ වෙනවා. නේද අම්මේ? අනිවාර්යයෙන් මේ අම්මට උදව්වක් කරපල්ලා. මගේ පුතාලා වගේ තමයි පුතේ මට උදව්වක් කරනවා. හරිද? අනිවාර්යෙන් උදව්වක් කරපල්ලා. හරි සේනවනේ. පාරේ දුක මට දැනුණා. මට හිතුණා උදව්වක් කරන්න ඕනේ කියලා. ගිනුම් අංකයක් එමෙ තියනවද? ඔව් මගේ බැංකුව පොතක් තියෙනවා මාත්‍ය. ඉතින් ගිනුම් අංකේ වාට මතකයිද? නෑ මාත්‍ය. හරි අපි ගිනුම් අංකේ ඔක්කොම අපි දාන්නම්. මේ අම්මගේ ඩෙන්ටිටි එකක් තියෙනව නේද? ඔව් ඩෙන්ටිටි දැන් තියෙනවා මාත්‍ය. හරි ඩෙන්ටිටි තියෙනව නේද? හරි මේ ඩෙන්ටිටි එක. හරි. හරි අම්මගේ නම මොකක්ද අම්මේ? ජයසිංහාරච්චිගේ තෙරේසා බිජ. මොකද්ද? ජයසිංහාරච්චිගේ තෙරේසා බිජ. අන්න ওই නම තියෙනවා. හරි අම්ම. අනිවාර්යෙන් අම්මේ අඬන්න එපා. ලංකාවේ මිනිස්සු හරි හොඳයි. අනිවාර්යෙන් උදව් කරයි වා. හරි. ඔයාලට මං හම්බෙච්ච එක දැන් මොකක් හම්බුණා කියලාද ඔයාලට දැනෙන්නේ? කවුරු හම්බුණා කියලා වගේ දැනෙන්නේ? මගේ පුතෙක් මට දෙවි කෙනෙක් වගේ ගෙනල්ලා දුන්නා කියලා හිතන්නේ මගේ මැරිච්ච මහත්තයා වෙනුවෙන්. හරි. කොහොමද යන්නේ? හරි. එහෙනම් අම්මට උත්තර නෑ යන්නේ. ස්පීක් මහත්තයා. හරි. එහෙනම් අපි යනවා මෙන්න මේක ගත්තාම මේක අරයි යනවා. හරි. කවන්නේ නෑනේ. කවන්නේ. ඔයා මට උදව් කරා එකෙන්න. ඔයාට අනිවාර්යෙන් උදව් කරා. හරි අම්මේ අපි යනවා ඈ.